එක ලක්ෂයක් ගැන හිතන්න. මෙතන තියෙන ලක්ෂයක් එහෙම වටේටම ගිහිල්ලා ආයේ නැවත මෙතෙන්ට එන්න ගත වන කාලයට මොකක් කියලා කියන්නේ අපි? ආවර්ත කාලය කියලා. සාමාන්‍ය පෘථිවියේ ආවර්ත කාලය කීයද? 360යි කීයද? ආවර්ත කාලය එක වටයක් යන්න ගත වන කාලය. සූර්යා වටේ යන්න ගත වන කාලය නෙමෙයි. පැය 24යි. ආසන්නව. තේරුණාද? සූර්යා වටේ යන්න නෙමෙයි ඈ. පැය වලින් නම් 24යි. මේ ඔක තප්පර වලින් කීයද? තලාගයක් විදිහට ඔලුවට දාගන්න. අපි දවසකට කියනවා තප්පර 86400ක් කියලා. තප්පර කීයද? 86400ක්. ඔයාලා තප්පර 86400න් කීයක් ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවද? තප්පර 86400 කොච්චර වෙලාවක් ඵලදායි විදිහට පාවිච්චි කරනවද? ඇත්තටම ඔයාලා ලොකු කාලයක් මොනව කරනද කරන්නේ? නාස්ති කරන එක. තේරුණානේ?